බොලිවුඩ් සිනමා ඉතිහාසයේ ආදරය කියන වචනයට සැබෑ අර්ථයක් දුන් තිරේ යුවලක් සිටිනවා නම් ඒ වෙන කවුරුත් නෙවෙයි. කිං කාන්, ශාරුක් කාන් සහ කාජල් දෙව්ගන්. දිල්වාලේ දුල්හානියා லே ජායේගේ कुछ कुछ होता है, කබි කුෂි කබි ගම් වගේ සිනමාපට හරහා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගත් මේ දෙදෙනා අතර තිබූ තිරයේ රසායන විද්‍යාව එනම් ඔන් ස්ක්‍රීන් කෙමිස්ට්‍රි එක කෙතරම් ප්‍රබලද කියනවා නම් ඔවුන් සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් කියා සිතූ ප්‍රේක්ෂකයින් අදටත් ඕනෑ තරම් සිටිනවා. හැබැයි සිනමාවේ අසමසම පෙම්වතුන් වූ ශාරුක් සහ කාජල් සැබෑ ජීවිතයේදී එකිනෙකාට පෙම් නොකොලේ ඇයි? ඔවුන් අතර තිබූ සැබෑ බැඳීම කුමක්ද? අද සිනී රහස් තුලින් අපි හෙළි කරන්නේ ඒ සැබෑ සිනමා කතාවයි. ශාරුක් සහ කාජල් පළමුවෙන්ම හමු වුණේ 1993 වසරේදී තිරගත වූ බාසිගර් චිත්‍රපටයේ රූගත කිරීම අතරතුරයි. හැබැයි ඔබ දන්නවාද ඔවුන්ගේ පළමු හමුවීම නම් කිසිසේත්ම සුන්දර එකක් වුණේ නැහැ. මාධ්‍ය හමුවකදී ශාරුක් ખાන් ප්‍රකාශ කළේ බාසිගර් සෙට් එකේදී කාජල්ගේ අධික කතාබහ සහ දඟකාරකම් නිසා Tamanට ඇයව විශාල වදයක් වූ බවයි. ඇයට රඟපාන්න බෑ. ඇය සමග වැඩ කරන්න අමාරුයි කියා ශාරුක් එකල නළුවෙකු අමීර් ખાන්ට පවා පවසා තිබුණා. කාජල්ද ශාරුක්ව හඳුන්වා දුන්නේ තනියම පැත්තකට වී කල්පනා කරන ආඩම්බරකාරයෙකු ලෙසයි. හැබැයි බාසිගර් චිත්‍රපටය තිරගත වීමත් සමග ඔවුන්ගේ රංගනය සිනමා ලෝකයේම උඩුයටිකුරු කළා. කාලයත් සමග ඔවුන් අතර තිබූ අකමැත්ත අතිශය ශක්තිමත් අවංක මිතුදමකට පෙරළුණා. 1995 දී තිරගත වූ DDLJ එනම් දිල්වාලේ දුල්හානියා லே ජායේගේ චිත්‍රපටයත් සමග ඔවුන්ගේ මිතුදම සහ තිරේ ජනප්‍රියත්වය ලෝකේ පුරාම පැතිර ගියා. සිනමාපටවලදී පෙම්වතුන් ලෙස ඉතාමත් සමීපව රඟපෑවත් සැබෑ ජීවිතයේදී ඔවුන් දෙදෙනා සිටියේ ඉතා හොඳම යහළුවන් ලෙසයි. එකිනෙකාගේ පෞද්ගලික ජීවිතයේ සතුට මෙන්ම දුක බෙදාගත් ඔවුන් බොලිවුඩේ ආදර්ශමත් මිතුරන් දෙදෙනෙකු බවට පත් වුණා. බොහෝ ප්‍රේක්ෂකයින් ඇසූ ප්‍රශ්නයක් වූයේ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදී විවාහ නොවූයේ ඇයි යන්නයි. ඊට හේතුව වූයේ ශාරුක් ખાන් සිනමාවට පැමිණීමටත් පෙර සිටම Tamanගේ බිරිඳ වන ගෞරි ખાන්ට දැඩි ලෙස ආදරය කිරීමයි. එමෙන්ම කාජල්ද 1990 දශකයේ අගභාගයේදී අජේ දෙව්ගන් සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් 1999 දී විවාහ වුණා. ශාරුක් සහ කාජල් එකිනෙකාගේ විවාහ ජීවිතවලට සහ සහකරුවන්ට අතිශයින් ගෞරව කළ අතර ඔවුන්ගේ මිතුදමට සීමාවන් පනවා ගැනීමටද වග බලා ගත්තා. කාජල්ගේ විවාහයෙන් පසු අජේ දෙව්ගන් සහ ශාරුක් අතර මතභේදාත්මක තත්ත්වයන් පැවති බවට මාධ්‍ය වාර්තා කළද ශාරුක් සහ කාජල්ගේ මිතුදම එයින් බිඳවැටුණේ නැහැ. වසර ගණනාවකට පසු My Name is Khan සහ දිල්වාලේ චිත්‍රපට හරහා නැවතත් ඔවුන් එකට තිරයට පැමිණි අතර වසර ගණනාවක් ගත වුණත් ඔවුන්ගේ ඒ පැරණි රසායන විද්‍යාව සහ ප්‍රේක්ෂක ආකර්ෂණය පොඩ්ඩක්වත් අඩු වී නොමැති බව නැවතත් තහවුරු වුණා. ආදරය යනු විවාහයකින්ම කෙලවර විය යුත්තක් නොවන බවත් ඇතැම් සැබෑ බැඳීම් සදාතනික මිතුදමක් ලෙස මුළු ජීවිත කාලය පුරාම පවතින බවත් ශාරුක් ખાන් සහ කාජල් දෙව්ගන් අපට පසක් කර දෙනවා. සිනමාවේ සදාතනික පෙම්වතුන් වූ ශාරුක් සහ කාජල්ගේ මේ සුන්දර මිතුදම ගැන සිනී රහස් ප්‍රේක්ෂක ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබ වඩාත්ම ආස කරන ඔවුන්ගේ චිත්‍රපටය කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් රසවත් සිනමා තොරතුරු දැනගන්න අපේ සිනී රහස් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.